සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම අපගේ සෞඛ්‍ය නාලිකාවට නැවත සාදරයෙන් පිළිගන්නවා. සමහර අය දවස පුරාම ජව සම්පන්නව සහ හොඳ අවධානයෙන් යුතුව ඉන්නවා ඔයා දැකලා තියෙනව නේද? ඒත් ඔයා කවදා හරි කල්පනා කරලා තියෙනවද මේ විදිහට කොහොමද දවස පුරාම ඉන්නේ කියලා? අන්න ඒකට පිළිතුර බොහෝ විට පටන් ගන්නේ උදෑසන ආහාරයෙන්. අද අපි වාගේ ශක්ති මට්ටම් වැඩි දියුණු කිරීමට, ආහාර දිරීමට සහාය වීමට, මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට සහ ඔයාට දිගු වේලාවක් ජව සම්පන්නව සිටීමට උපකාරී වන හොඳම උදෑසන ආහාර 5ක් ගැන කතා කරමු. මේ අතරින් අංක 1 ආහාරය ලොව පුරා පෝෂණ විශේෂත්වයන්ගේ සහාය ඇතිව සරල උදෑසන ආහාර වලින් හොඳම තේරීමක් වන බැවින් අවසානයේ දක්වා රැඳී සිටීමට වග බලා ගන්න. එහෙනම් අපි ආරම්භ කරමු. අංක 5 කෙසෙල්. කෙසෙල් කියන්නේ උදෑසන ආහාරයට ගන්න පුළුවන් පහසුම ආහාර වලින් එකක්. ඒවා ස්වභාවික කාබෝහයිඩ්‍රේට්, පොටෑසියම්, විටමින් B6 සහ තන්තු වලින් පිරී තියෙනවා. කෙසෙල් වල තියෙන ස්වභාවික සීනි වාට ඉක්මන් ශක්තියක් ලබා දෙනවා. ඒ වගේම මේවා තුළ තියෙන තන්තු ඒ ශක්තිය ක්‍රමයෙන් මුදා හැරීමට උපකාරී වෙනවා. උදේට ව්‍යායාම් කරන්න කලින් කෙසෙල් කනවා නම් ඉතා විශිෂ්ටයි. ඒකට හේතුව පොටෑසියම් නිරෝගී මාංශපේශී ක්‍රියාකාරීත්වයට සහාය වන නිසා. ඕට් මීල්ස් වලට කෙසෙල් ගෙඩියක් පෙති කපලා දාලා ස්මූති එකකට මිශ්‍ර කරලා ආහාරයට ගන්න. එහෙම නැත්නම් ඔයා නිවසින් පිටතට යන අතරතුර කෙසෙල් ගෙඩියක් ආහාරයට ගන්න උත්සාහ කරන්න. අංක 4 ග්‍රීක් යෝගට්. ග්‍රීක් යෝගට් කියන්නේ සාමාන්‍ය යෝගට් හදන ක්‍රියාවලියට පස්සේ ඒවා තුල අඩංගු ජලය පෙරා ඉවත් කර හදාගන්න ඉතා ඝනකම්මා ක්‍රීම් ස්වභාවයෙන් යුත් යෝගට් වර්ගයක්. ග්‍රීක් යෝගට් කියන්නේ ප්‍රෝටීන් වල විශිෂ්ට ප්‍රභවයක් වන අතර එය උදෑසන පුරාම ඔයාව ප්‍රීතිමත් කර තබා ගැනීමට උපකාරී වෙනවා. ඒවා තුල ප්‍රොබයෝටික්, බඩවැල් වල සෞඛ්‍යයට සහ ආහාර ජීර්ණයට සහාය වන ප්‍රයෝජනවත් බැක්ටීරියාද අඩංගු වෙනවා. නිරෝගී බඩවැල් ඔයාගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීත්වය සහ පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය ඇතුළු සමස්ත යහපත්ම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අමතර පෝෂණය සඳහා ඔයාගේ ග්‍රීක් යෝගට් එකට නැවුම් බෙරි, ඇට වර්ග හෝ බීජ වර්ග එකතු කරන්න. මෙම එකතුව ප්‍රෝටීන්, සෞඛ්‍ය සම්පන්න මේද, ප්‍රතිඔක්සිකාරක සහ තන්තු සපයනවා. මේක ඔයාගේ දවසට බලවත් ආරම්භයක් ගෙනත් දෙනවා. අපේ ලැයිස්තුවේ 3 වන ස්ථානය වෙන්නේ බෙරි. මේවා බ්ලූබෙරි, ස්ට්‍රෝබෙරි, රාස්බෙරි හෝ බ්ලැක්බෙරි වේවා කුමක් වුණත් මේ වර්ණවත් පළතුරු ඔක්සිකාරක ආතතියෙන් සෛලාරක්ෂා කිරීමට උපකාරී වන ප්‍රතිඔක්සිකාරක වලින් පිරලා තියෙනවා. බෙරිවල විටමින්, ಖನಿජ ලවණ සහ තන්තුද තිබෙන අතර කැලරි සාපේක්ෂව අඩුයි. අධ්‍යයන වලින් පෙනී යන්නේ බෙරිවල ඇති ප්‍රතිඔක්සිකාරක ඔයාගේ මොළයෙන් සෞඛ්‍යයට සහාය විය හැකි අතර දැවිල්ල අඩු කිරීමට උපකාරී වන බවයි. යෝගට්, ඕට් මීල්ස්, ස්මූති වලට ඒවා එකතු කරන්න. එහෙම නැත්නම් ප්‍රබෝධමත් සහ පෝෂ්‍යදායී උදෑසන ආහාරයක් සඳහා ඒවා විතරක් ආහාරයට ගන්න. දෙවන ස්ථානය ගන්නේ ඕට් මීල්. ඕට් මීල්ස් හොඳම උදෑසන ආහාර වලින් එකක්. ඒකට හේතුව ඒවා ද්‍රාව්‍ය තන්තු වලින් පිරී තිබෙන නිසා, විශේෂයෙන් බීටා ග්ලූකන්. මේ වර්ගයේ තන්තු හෘද සෞඛ්‍යයට සහාය වීමට සහ ඔයාට පිරුණු බවක් දැනීමට උපකාරී වෙනවා. ඔයා උදේට ගන්න සීනි සහිත ආහාර වගේ නෙමෙයි. ඕට් මීල්ස් උදෑසන පුරාම ස්ථාවර දිගුකල් පවතින ශක්තියක් සපයනවා. ඒක ඇදහිය නොහැකි තරම් බහුකාර්යයි. ඔයාට ඒවා පළතුරු, ඇට වර්ග, බීජ, කුරුඳු හෝ නට් බටර් හැන්දකින් පවා ඔයාගේ කැමැත්ත අනුව වෙනස් කරන්න පුළුවන්. ඔයා ශක්තිය සහ හෘද සෞඛ්‍යය යන දෙකටම සහාය වන උදෑසන ආහාරයක් හොයනවා නම් ඕට් මීල්ස් ඒකට හොඳම තේරීමක්. අංක 1. අංක 1 උදෑසන ආහාරය තමයි බිත්තර. බිත්තර කියන්නේ ඔයාට ගන්න පුළුවන් වඩාත්ම පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාර වලින් එකක්. ඒවා විටමින් D, විටමින් B12, කොලින් සහ සොලේනියම් වැනි වැදගත් පෝෂ්‍ය පදාර්ථ සමග උසස් තත්ත්වයේ ප්‍රෝටීන් සපයනවා. ප්‍රෝටීන් ඔයාට දිගු වේලාවක් පිරිපුන් බවින් සිටීමට උපකාරී වන අතර කොලින් මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතකයේ සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.
ප්‍රෝටීන් බහුල උදෑසන ආහාරයක් ගත්තොත් ඔයාට බඩගින්න අඩු කිරීමට උපකාරී වෙන බව පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට උත්සාහ කරන අයට බිත්තර විශිෂ්ට තේරීමක් වෙනවා. බිත්තර තම්බලා හෝ එළවලු සමග ඔම්ලට් එකක් ලෙස භාවිතා කළත් බිත්තර ඔයාගේ උදෑසන ආරම්භ කිරීමට සරල හා පෝෂ්‍යදායී ක්‍රමයක් සපයනවා. ඉතින් අපි අද කතා කරපු කෙසෙල්, ග්‍රීක් යෝගර්ට්, බෙරි, ඕට්මීල්ස්, බිත්තර යන උදේට ආහාරයට ගන්න පුළුවන් හොඳම ආහාර වර්ග පහෙන් ඔයා කැමතිම ආහාරය මොකක්ද කියලා කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් මේ වගේ තවත් ස්වභාවික සෞඛ්‍ය උපදෙස් සඳහා ලයික් කරන්න. අනිත් අය එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම අපේ මේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝම නිරෝගීව සිටින්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.